සුබ දවසක් කොහොමද ඔයාලට? මං අද ආවේ හැමෝම ගෙදර ඉන්න දවසක දවල්ට හදාගත්ත කෑම වේලක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම මුලින්ම හැදුවේ චිකන් කරි එකක්. චිකන් කරි එකට අවශ්‍ය වෙනවා කරපිංචා රම්පෙ, කුරුදු කෑල්ලක්, එනසල්, කරාබුනටි, බීලූණු, තක්කාලි, ඉඟුරු සුදු ලූණු තලාගෙන තියෙනවා. මිරිස් 3-5 බැදගෙන තියෙනවා. ඉතින් මම මුලින්ම මැටි හට්ටියකට තෙල් ටිකක් දාලා ඒක තෙල් ටික රත් වෙනකොට මම අඹ ටිකක් දාලා ඒක පුපුරනකොට මම ඉඟුරු සුදු ලූණු ටික දාගන්නවා. ඒ ටිකක් තෙලේ බැදෙනකොට මම ඉතුරු අමුද්‍රව්‍ය ටික ඔක්කොම දාගන්නවා. ඒ කියන්නේ තක්කාලි, අමුමිරිස්, බීලූණු, කරපිංචා රම්පේ, කුරුදු කෑල්ල, එනසාල්, කරාපුනටි ඒ ටික දාගන්නවා. ඒ ටික හොඳට තෙලේ බැදෙන්න ටිකක් තියෙනවා. චිකන් ටික මම කලින් තම්බ ගත්තා. චිකන් ටික හොඳට සෝදලා ඒකට කහ, ලුණු කුඩු, කොරකා දාලා හොඳට තම්බ ගත්තා. මේ ටික ටෙම්පරාදු වෙනකොට පුදුම සෝදක් තියෙන්නේ. ඉතින් දැන් බැදපු මිරිස් 3-5 ටිකත් එකතු කරගන්නවා. ඒ ටිකක් තෙලේ බැදුනට පස්සේ මම අර තම්බගත්ත චිකන් ටිකේ වතුර ටික මේ වෙලාවේදී එකතු කරගන්නවා. එකතු කරගෙන ඒක ටිකක් තැම්බෙන්න තියලා ගම්මිරිස් ටිකත් එකතු කරගන්නවා මේ වෙලාවේ. ඔයාලගේ රස අනුව, සැර අනුව ගම්මිරිස් කුඩු, ලුණු කුඩු එකතු කරගන්න. දැන් මම අර කලින් තම්බලා තියාගත්ත චිකන් ටික මේ වෙලාවේදී එකතු කරගන්නවා. ඉතින් මේ විදිහට චිකන් කරි එකක් හදලා බලන්න. හරිම රසයි, හරිම ඔකුවට තියෙනවා. මේ විදිහටත් හදලා බලන්න. ඉතින් මේ තියෙන්නේ අවසාන පෙනුම චිකන් එක. දැන් මම පරිප්පු කරි එකක් හදාගන්න යන්නේ. මම පරිප්පු එක කලින් දියකිරි දාලා, කහ කුඩු, ලුණු කුඩු දාලා උයාගෙන තියෙන්නේ. දැන් මම ඒ ටික අයින් කරලා ඒ හට්ටියම තමා ගන්න හදන්නේ ටෙම්පරාදු කරගන්න. ඒ හට්ටියට මම තෙල් ටිකක් දාලා ඒ තෙල් ටික රත් වෙනකොට අඹ ටිකක් දාලා අඹ ටික පුපුරනකොට සුදු ලූණු, බීලූණු, කරපිංචා රම්පේ, අමුමිරිස් දාලා ඒක තෙලේ බැදෙන්න දෙනවා ටිකක්. මේ ටික අපි තෙලේ බැදෙන්න දෙනවා. තෙලේ ගොඩාක් කරවෙන්න බදින්නේ නැහැ. සාමාන්‍යයෙන් ටිකක් පාට වෙනස් වෙලා හොඳ සෝදාක් වෙනකොට වගේ තමයි බැදගන්නේ. ඉතින් ඒ වෙලාවේ අපි කෑලි මිරිස් ටිකක් එකතු කරගන්නවා. තමන් කන ප්‍රමාණය අනුව, ඒ කියන්නේ සැර ප්‍රමාණය අනුව එකතු කරගන්න. ඊට පස්සේ ඒ ටිකත් හොඳට තෙලේ ටිකක් බැදුනට පස්සේ අපි අර උයාගත්ත පරිප්පු ටික මේ වෙලාවේදී එකතු කරගන්නවා. මම මේ මිටි කිරිත් එකතු කරලා තමයි තියෙන්නේ පරිප්පු ටිකට. මුලින් දිය කිරි වලින් උයාගෙන ඊට පස්සේ මිටි කිරි ටිකත් එකතු කරලා තමයි තියෙන්නේ. කපටන් ටිකකුත් බැදගත්තා මම. ඉතින් මේ තියෙන්නේ මම එදා දවසේ හදාගත්ත කෑම ටික. කහ බතක් හදාගත්තා, අල බෙදුමකුත් හදාගත්තා. ඉතින් හරිම රසයි මේ වෙලාවේ. හස්බන්ඩ් කියන්නේ හරිම සුවඳයි කෑම ටික. ඉතින් මෙයා කන්න හදන්නේ ආසාවෙන් දැන්. ඉතින් මගේ මේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාන්න. මගේ channel එක subscribe කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉතින් තවත් ලස්සන වීඩියෝ අරගෙන එන්න බලාපොරොත්තු වෙමින් සමුගන්නම්. සුබ දවසක් ඔයාලා හැමෝටම.